අයිබෝවන් ඔන්න අද අපේ පොල්තෙල් වලින් රසමරස කේක් එකක් හදමු. පොල්තෙල් වලින් කිව්වහම චුට්ටක් පුදුමනා නේද? ඉතින් බලාගෙන ඉන්න කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් ඔන්න අද අපිට මේ වැඩේට ඕන කරනවා පිටි ග්‍රෑම් 250. ඉතින් එන්නකෝ අපි හදලා බලමු. ඉතින් මේ වැඩේ කරන්න අපිට ඕන වෙනවා හොඳ පොල්තෙල්. ඒ කියන්නේ මුඩු නොවිච්ච පොල්තෙල් වලින් පොල්තෙල් කෝප්පයක්. ඒත් එකම බිත්තර 4ක්, ඒ කියන්නේ ග්‍රෑම් 250ක් වෙන්න. ඊළඟට සීනි ග්‍රෑම් 250යි, බේකින් පවුඩර් 30යි, වැනිලා 30යි. අපි දැන් හදන්නේ පිටි වලට බේකින් පවුඩර් මිශ්‍ර කරලා 3 පාරක් විතර හොඳට හලා ගන්න. එහෙම හලනකොට තමයි මේ දෙක හොඳට එකට මික්ස් වෙන්නේ. බේකින් පවුඩර් ගන්නකොට හරියටම මෙන්න මේ වගේ මැනලා තේ හැන්දක් එකතු කරගන්න. ඉතින් අපි මේ විදිහට හලාගත්ත පිටි ටික හුලං වදින්නේ නැති වෙන පැත්තකින් තියලා තියන්න ඕන. ඉතින් ඔයගලන්ට පුළුවන් මම මේ කරනවා වගේ බත් කොලයක් අරගෙන වහලා මේක පැත්තකින් මේ විදිහට තියාගන්න. බිත්තර 4 වෙන වෙනම කඩලා බීට් කරගන්න. සීනි ටික හොඳට මිශ්‍ර කරගන්න ඕන. සීනි කෙට ලොකු නම් මුලින්ම ග්‍රයින්ඩ් කරලා එකතු කරගන්න. ඊළඟට පොල්තෙල් කෝප්පෙත් එකතු කරලා හොඳට බීට් කරගන්න ඕන. බලන්න ලස්සනට කහ පාටක් එනවා. ඊළඟට අපි පිටි මිශ්‍රණයෙන් ටික ටික එකතු කරලා බීට් කරගන්න ඕන. අන්තිමට තමයි අපි වැනිලා තේ හැන්ද එකතු කරගන්නේ. ඊළඟට ඔයාලා කේක් එක හදන්න සූදානම් කරගත්ත තැටියට තෙල් කොලයක් දාලා බටර් ටිකක් ගාලා ලෑස්ති කරගන්න. ඊළඟට හොඳට බීට් කරගත්ත මිශ්‍රණය දාලා මෙන්න මේ විදිහට ටිකක් තට්ටු කරගන්න ඕනේ. අපි මේක කෙලින්ම oven එකට දාන්නේ නැහැ. විනාඩි 10ක් විතර ප්‍රීහීට් කරගෙන පස්සේ අංශක 180ට විනාඩි 40ක් මේක බේක් වෙන්න දාගන්න ඕනේ. මේක පොල්තෙල් වලින් හදනවා කිව්වම ඔයගලන්ට හිතනවා ඇති බටර් වලින් හදනවා තරම් රසක් නැතුව ඇති ලොකු වෙනසක් ඇති කියලා නෑ. ඇත්තට මේක කියන තරම් කිසිම වෙනසක් නෑ. ඉතින් මේකට හැබැයි හොඳම තත්ත්වයේ පොල්තෙල් පාවිච්චි කරන්න නැත්නම් මම පාවිච්චි කරේ enjoy. මොකද ඒක තත්ත්වෙන් ගොඩක් උසස්. ඒ නිසා අපිට කේක් එකේ ප්‍රමිතිය ගැන කිසිම අපෝ දෙපාරක් හිතන්න දෙයක් නැහැ. ඉතින් ඒ වගේම මේක හරීම ලස්සනට එනවා පොල්තෙල් වලින් ඔයගලන්ගේ වියදම අඩු කරගෙන මේ බටර් කේක් එක රසට හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ බේක් කරාට පස්සේ අපේ කේක් එක පේන විදිහ හරිම ලස්සනයි නේද? ඉතින් ඔන්න ඔය විදිහට වියදම ගොඩාක් අඩු කරගෙන රස බටර් කේක් එකක් දැන් ඔයගලන්ට පොල්තෙල් වලින් හදා ගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම හදලා බලලා රස කොහොමද කියලා අපිට කියලා ගන්නත් අමතක කරන්න එපා. Facebook, TikTok වලත් අපි ඉන්නවා. ඉතින් අපිත් එක්ක ඒ වගේම සම්බන්ධ වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා.